මගේ මේ සල්ලිකාරයෝගේ තියෙන එකම වෙනස තමයි මං ගොල්ෆ් ගහන්නේ නැති එක. මං හිතුවා ගොල්ෆ් ගහන්නේ මහත්තුරු කියලා. බලාගෙන යනකොට ගොල්ෆ් කියන්නේ මහා භයානක ක්‍රීඩාවක්නේ. නවතින්න අයියෝ බාස් මහත්තයා මම මේක චුට්ටකට ගන්නවා. අනේ මහත්තයා මොකුත් කරදරයක් නෑ නේද? ඔයා කවුද කියලා මතකයි නේද? බාන්ස් ස්ටර්කන් බාන්ස් වැටුනට මොලේ අවුලුන්නේ නැහැ. හරි අපි මේ කරදරකාරයව ඉක්මනට මෙතනින් එලවලා දාන්නම් මහත්තයෝ. මම නම් එහෙම හිතන්නේ. මේ පින්කි බිලියන ගාණක් වටින මගේ ජීවිතේ බේරුවා. මම ඔයා ඉල්ලන ඕනම ගාණක් දෙන්න සූදානම් පින්කි මහත්තයෝ.